25 අවුරුද්දක් ඉවර වෙලා 2026 අලුත් අවුරුද්දක් ලැබුවා. ඉතින් කොළඹ වීකන් වෙනුවෙන් මාගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි අලුත් අවුරුද්දේ පළවෙනිම මොකද වෙන්නේ කොළඹ එපිසෝඩ් එක. ඉතින් අපි බලමු මේ දවස්වල කොළඹ මොකද වුනේ කියලා. නොවැම්බර් 19 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ විසින් සංවිධානය කරපු සඳ දියවර ප්‍රසංගය ශ්‍රීපාලි මණ්ඩපයේ එලිමහන් රංගපීඨයේදී පැවැත්වුණා. UCN සමග දෙවන වසර සහෝදරත්වයේ එකමුතුවෙන් තමයි මේ මහා කලා ප්‍රසංගය පැවැත්වුණේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සඳ දියවර දෙවන අදියර පසුගියදා පැවැත්වුණා. ඒ එම මණ්ඩපයේ එලිමහන් රංගපීඨයේදී. මට කියනවාද බැඳි ආදරයට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ UCN සහ දෙවන වසරෙහි ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් එක්වයි මෙය සංවිධානය කර තිබුණේ. ප්‍රවීණ ගායන ශිල්පී දයන් විතාරණ, ප්‍රවීණ මාධ්‍යවේදී සමුද්‍ර වෙත්තසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නීතිපීඨයේ 2025-26 කණ්ඩායමේ ඔරියන්ටේෂන් එක දෙසැම්බර් 15 වෙනිදා නීතිපීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. has for more than 7 decades carried a responsibility far greater than teaching law and conducting research. මේ සම්භාවනීය අවස්ථාවේ ඉන්න අපේ මහාචාර්ය in this entire audience, in this atmosphere. නීතිපීඨ ශිෂ්‍ය සංගමය සහ තෙවන වසර සහෝදරත්වයේ එක්ව සිව්වන වසර සහෝදරත්වයේ වෙනුවෙන් සංවිධානය කර මේධාවර්ධන සමුගිරීම් සාදය නැත්නම් going down එක නොවැම්බර් 11 වෙනිදා නීතිපීඨ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ටෙක්නොලොජි ෆැකල්ටිගේ ආර්ට්ස් ක්ලබ් එක විසින් සංවිධානය කරපු Illusions 2025 ඔක්තෝබර් 31 වෙනිදා ටෙක්නොලොජි ෆැකල්ටි ප්‍රිමිසස් එකේ අති සාර්ථකව පැවැත්වුණා. හාන්සද්දේ රැසේ සංගීතයක්සේ ට්‍රැෆික් එකේ මේ රස්නේ දැනේවි පෙම් සිසිලේ ළඟ සිටින වෙලේ හෘද සාදයක්සේ මලෝකේ පාරදීසේ
මැවේවි high level party යලිත් මෙසේ මේ බස් එකේ මේ රූට් එකේ මුණ ගැසේ කියා සිතා හිතා මතා එන වෙලාවටම එන්නේ ඉඳන් යන්නේ දුරින් ඉන්නේ ළඟින් ඉන්නේ සාරිය අඳින ස්කර්ට්ස් අඳින සුරංගනත් ඔෆිස් යන්නේ ඒවගේම ටෙක්නොලොජි ෆැකල්ටි එක විසින් සංවිධානය කරපු ගේමින් ඉවෙන්ට් එකක් නොවැම්බර් 7 වෙනිදා ටෙක්නොලොජි ෆැකල්ටි ප්‍රින්සස් එකේදී පැවැත්වුණා. Towards the sun, let the shadows fall behind you. We're gonna go, we're gonna go, we're gonna run to, make it to the end of the night. එහෙනම් අපි අලුත් එපිසෝඩ් එකකින් ආපහු හමු. Bye bye.